හයි ඉතින් ඔන්න තවත් වීඩියෝ එකකින් ඇහිලා තියෙන්නේ. හයි ඉතින් තවත් අලුත් බ්ලොග් එකකින් අද එහෙම ලොකු විශේෂ වැඩක් නෑ. හැබැයි මං හිතන් ඉන්නවා දැන් අපි චූටි මීටප් එකක් තියෙනවා, වාහන තියෙන කොල්ලන්ගේ චූටි මීටප් එකක්, පොඩි එකක්. ඒ වගේම හවස හිතන් ඉන්නවා යන්න මොකක් හරි දියල්ලකට. ඒ වගේම ලස්සන ප්ලේස් එකක් බලන්නත් මං පුළන් එක්කන් යනවා. ඉතින් බාත් එක්ක දෙගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝට මතක් කරනවා මගේ මේ අලුත් channel එක ජොබ්ස් ගෝ channel එක like කරලා share කරලා subscribe කරලා support කරන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අද නිවාඩු දවසක් හින්දා ලොකුවට මේ පාර සංගලංගක් නෑ. අපි ඉස්සරහදී හම්බෙමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මීටප් එක සිද්ධ වුණේ. ඉතින් දැන් හවසට යන්න තියෙනවා තව එක වැඩකට. ඒ වැඩෙත් ඉවර වුණාම අපි යන් සුපුරුදු විදිහට මගේ බයික් එකේ සන්සෙට් එක බලන්න පුළුවන් වෙන්නේ. දැස්සේ නැතොත් ෂෝ ගන්න බෑ. කොහොම හරි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ අපේ ගෙදරින් සාමාන්‍යයෙන් ටික දුරක් ගියාට පස්සේ තියෙන ලස්සන ප්ලේස් එකකට ආවද නිවාඩු දවසේ. එතන මේ ඇත්තටම ලස්සනයි. මේ ඒ කියන්නේ අර නිකන් වයිබ් එක නිකන් අර ලාහුගල තියෙනවා මේ කැලේ මැද්දෙන් යන පාරේ මේ අන්න ඒ වගේ වයිබ් එකක් තියෙන්නේ. ඒ වයිබ් එක මාර ලස්සනයි. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ හින්දා මං හිතුවා අද එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න. බලමු අපි කොහොමද පේන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඒ ටික තියෙන්නේ. ඇත්තටම මාර ලස්සනයි. මාර කාම් වයිබ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙහා පැත්තේ තියෙන ප්ලාන්ටේෂන් මේක නම් ප්‍රයිවට් ඉඩම. මේ පැත්තේ තියෙන එක මේක නම් ප්ලාන්ටේෂන් එක මම දන්න විදිහට. anyway ලස්සනයි.
ඉතින් මේ සාමාන්‍යයෙන් ඉතින් අර මේ වගේ තැන් වලට ගොඩක් අය ඉතින් අර එහෙම ලොකුවට එන්නේ නැහැ මේ පාරේ නිතරම යන කෙනෙක්ට වුණත් මේක නෝට් වෙන්නේ නැහැ. ටිකක් වෙලා ඉන්න කෙනෙක්ට තමයි මේක නෝට් වෙන්නේ. මේ ටික සාමාන්‍ය මේ හරිය ගොඩක් ලස්සනයි මේ දෙසැම්බර් කාලෙට. ඒ කියන්නේ මේ කොළඹ හැලෙනවා දෙසැම්බර් කාලෙට මේ රබර් ගස්වල. එතකොට මාර ලස්සනයි. ඒ කියන්නේ හවසට මේ අවු බැහැගෙන යනකොට මේ ටික මාර ලස්සනයි. ඔය ටික තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් තව ටිකකින් මම ගෙදරට ගිහිල්ලා මම යන්න ඕනි. මං අර ඔයගලන්ට කියපු ප්ලේස් එක පෙන්වන්න. එතෙන්ට නම් අද කාර් එකේ යන්න බැරි වී අද බයික් එකේ තමයි යන්නේ. අපි ගිහින් බලමු. මම මේ හරි ඇත්තටම ඉතින් මේ ඒ කියන්නේ මේ වගේ මේ පරිසරයක මේ මෙහෙම නිකන් ඇවිදින්න තිබ්බත් ඒක මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ තව මෙතන එහා පැත්තේ පොඩි දොලක් තියෙනවා. අපි කාර් එක ලොක් කරලා අපි එතෙන්ට යම් බලන්න. නැත්තම් කාර් එක එතෙන්ටම ගියා හැකි. අපි ගිහින් බලමු. හොඳයි අපි ගිහින් බලමු. දැන් නම් එතන පොඩි වතුර පාරක් වගේ තියෙන්නේ. එහෙම ලොකු වතුරක් නෑ මං හිතන්නේ. ඉස්සර නම් මේ හරිය සාමාන්‍ය ලොකු වතුර පාරක් තිබුණා. ඒ කියන්නේ මේ ඇලක් තියෙනවා. ඒ ඇල පිරෙන්න තරම් වතුර පාරක් තියෙනවා. දැන් මේ චූටි වතුර පිහිල්ලක් තියෙන්නේ. කලින් එතන හොඳ වතුර තිබුණා. දැන් කොහොම හරි එච්චරයි තියෙන්නේ. මුණ ගොඩක් හොදගෙන යන් ආයි ගෙදර. හැබැයි ඒක ලස්සනට තියෙනවා. එන්න මේක තමයි තියෙන්නේ. ඉස්සර එතෙන්ට එනකොට මේක ලස්සනට තිබුණා. දැන් කොහොම හරි එන්න මේකෙන් විතරයි ඉන්නේ වතුර. මේක තව උඩහට යනවා ප්ලාන්ටේෂන් එකට. හැබැයි එච්චර යන්න බෑ. මොකද අනවසරින් ඇතුල් වෙන්න බෑ මේවට. මාර හිතලයි. හැබැයි අර ඉස්සර තරම් වතුර නැහැ. මේ හරියට වැස්ස වුණත් මේ ටික මේ ජල පෝෂක කලාපයක්. මේ උඩහ ප්ලාන්ටේෂන් එක ටික මේ කැලේට උනත් අපිට එහෙම මේ එන්න බෑ. මොකද මේක මේ ප්ලාන්ටේෂන් එකේ කොටසක් ඉඳලා කොහොම හරි මුණ හොදගත්තා. දැන් එහෙනම් අපි යන් ගෙදර ගිහිල්ලා අපි යන් අනික් ලොකේෂන් එකට. මෙන්න මේ විදිහට තමයි ඒ ටික පේන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට දැක්කට නිකන් එකපාරම හිතෙන්නේ නැහැ මේ. අර පාරේ වයිබ් එකත් එක්ක තමයි ටික ලස්සනට තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔකයි තත්ත්වේ. හවුස් යන්න කියලා හිතුවට නැමනවා වෙන්නේ. ඉතින් අපි කොහොම හරි අද කාර් එකෙත් යන්න බැරි හින්දා අපි ඊළඟ බ්ලොග් එකේදී මේ ප්ලේස් එකෙන් හම්බෙමු. එහෙනම් ටඩා.